Hi, welcome back to my channel. ඔයාලා හැමෝම මගේ අලුත් වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. අපේ බ්‍රහස්පතින්දා දවසේ ගත වෙන්නේ කොහොමද කියලා බලන්න කැමතිද? එහෙනම් එන්න අපිත් එක්ක අද දවස ගත කරන්න. සාමාන්‍යයෙන් මම උදේ 7 වෙද්දි නැගිටලා පොඩි වොෂ් එකක් දාගෙන බ්‍රෙක්ෆාස්ට් රෙඩි කරනවා. අපේ බබා කඩල කන්න ආස නිසා මං අද උදේට හැදුවේ කඩල. ඉතින් උදේ කෑම හැදුවට පස්සේ ඒත් එක්කම මම ලන්ච් එකත් හදා ගන්නවා. මොකද අපි අද ලයිබ්‍රරි යන දවස. හැම බ්‍රහස්පතින්දාම ලයිබ්‍රරි එකේ ස්ටෝරි ටයිම් එකට අපි බබාව එක් කරගෙන යනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක 12:00 වෙනකන් තියෙන නිසා මම මේ ගමන්ම ලන්ච් හදාගෙන අරගෙන යනවා. ඉතින් අද ලන්ච් වලට මම හැදුවේ ෆ්‍රයිඩ් රයිස්. කෑම හදලා ඉවර වුණාට පස්සේ කිචන් එක ක්ලීන් කරගන්නවා. ක්ලීන් කරගෙන ඉවර වෙලා යන්න ලෑස්ති වෙනවා. ඉතින් අපේ බබාව ලෑස්ති කරගන්න එක තමයි අමාරුම වැඩේ. ඉතින් එයාවත් ලෑස්ති කරගෙන මමත් ලෑස්ති වෙලා කෑමත් ලෑස්ති කරගෙන 11 වෙද්දි අපි පිටත් වෙනවා. හස්බන්ඩ් එදාට ෆ්‍රී නිසා එයා අපිව එදාට එක් කරගෙන යනවා. ඉතින් අපි මේ යන්නේ අපේ ගෙවල් ළඟම තියෙන ලයිබ්‍රරි එකට. වටපිටාව දැක්කහම මොකද හිතෙන්නේ? ලංකාව වගේ නේද? ඔව්, අපි ඉන්න සිටි එක ගොඩක් ලංකාවට සමානයි. ඉතින් ඔන්න අපි දැන් මේ ලයිබ්‍රරි එකට ආවා. අපේ බබා මේ ස්ටෝරි ටයිම් එකට එන්නේ හරිම ආසාවෙන්. එයා ඒ සින්දු කියන්න, ඒ කතාව අහගෙන ඉන්න එයා හරි කැමතියි. ඉතින් මේ ලයිබ්‍රරි වල පොත් ගන්න විතරක් නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ එක එක ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා මේ ලයිබ්‍රරි වල. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටෝරි ටයිම් එකට කලින් මේ ලයිබ්‍රරි එකේ මේ වෙලාවේ පේරන්ටින් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඔය පේන්නේ ඒ පේරන්ටින් ප්‍රෝග්‍රෑම් එක. ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ තමයි මේ ස්ටෝරි ටයිම් එක පටන් ගන්නෙ. ඔන්න දැන් බබා යන්නේ ස්ටෝරි ටයිම් එකට. ඉතින් මේ ස්ටෝරි ටයිම් එක දෙන්නෙක් තමයි කරන්නේ. ඒගොල්ලෝ මේ වෙලාව ඇතුළත, ඒ කියන්නේ පැයක් 11:00 ඉඳන් 12:00 වෙනකන් ඒක කරනවා. ප්‍රෝග්‍රෑම් එක යනවා. ඉතින් මේ වෙලාව ඇතුළත ස්ටෝරි බුක්ස් 3ක් කියලා දෙනවා. ඒ වගේම සින්දු කියලා ඩාන්ස් කරලා හරිම ඇක්ටිව්ලි ඒ ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලෝ ළමයි හරිම ආසාව කැමැත්ත උනන්දු ඇති වෙන විදිහට ඒ ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලෝ කරගෙන යනවා. ස්ටෝරි බුක්ස් කියලා දුන්නට පස්සේ එයාලා ඒ ස්ටෝරි බුක් වල හිටපු එක කැරක්ටර් එකක් අරගෙන ඒක print කරපු කොළ දෙනවා බබාලට කලර් කරන්න. ඒ වගේම කපලා අලවන්න. ස්ටෝරි ටයිම් එක 12:00 ඉවරයි. ඉතින් අපි මේ දැන් මේ පැත්තට යන්නේ බබාට ස්ටෝරි බුක්ස් ගන්න චිල්ඩ්‍රන් සෙක්ෂන් එකට මේ යන්නේ. මෙතන ඉඳන් බබාලට සෙල්ලම් කරන්න, පොත් කියවන්න, ඒ වගේම කොළ තියලා තියෙනවා කලර් කරන්න. කැමති දෙයක් කරන්න පුළුවන් එතන. මෙහි ලයිබ්‍රරි වලින් මාසෙකට පොත් 50ක් ගන්න පුළුවන්. අර පේන කම්පියුටර්ස් වලට ඇවිල්ලා බබාලට කම්පියුටර් ගේම්ස්, ඒ වගේම ඉන්ටර්නෙට් සර්ච් කරන ඒවා කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි බබාට ගත්ත ස්ටෝරි බුක්ස්.
මම මේ ගන්න යන කොලේ තියෙන්නේ මාර්තු මාසෙට අදාළව ලයිබ්‍රරි එකේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා. එතකොට මේ මියුසියම් පාස් කියන්නේ ලයිබ්‍රරි මෙම්බර් කෙනෙක් නම් 4 දිනකට යන්න පුළුවන් ප්‍රී පාසස් හම්බ වෙනවා මේකේ තියෙන මියුසියම් වලට. මේ බෝඩ්ස් වල තියෙන්නේ ලයිබ්‍රරි එකේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් වල විස්තර. අපි දැන් ලයිබ්‍රරියෙන් පිටත් වෙන්නයි හදන්නේ. ලයිබ්‍රරියෙන් පිටත් වෙලා ඊළඟට අපි මේ යන්නේ ගෙවල් ළඟම තියෙන පාක් එකට. මේ පාක් එකට එන්න අපේ බබා හරි ආසයි. ඉතින් අපි හැම බ්‍රහස්පතින්දම ලයිබ්‍රරි ස්ටෝරි ටයිම් ඉවර වුණාට පස්සේ මේ පාක් එකට යාව එක් කරගෙන එනවා. ඔයාලා බලනවා ඇති පාක් එකේ කවුරුත් නෑනේ කියලා. ඉතින් අපි ආවේ බ්‍රහස්පතින්දා දවසකනේ. වීක් ඩේ එකනේ. වීක් ඩේස් වල පාක් එකේ කවුරුත් නෑ. අනික අපි ආපු ටයිම් එක එකට විතර ඇති. ඉතින් ස්කූල් ටයිම් එකෙන් පස්සේ වීකෙන්ඩ්ස් වලයි පාක් එකේ කට්ටිය තරම් ඉන්නවා. අපි ඊළඟට කරේ අපි ගෙනාපු දවල් කෑම අපි තුන්දෙනාත් එක්ක කෑවා. කෑම කාලා ඉවර වුණාට පස්සේ බබා කැමති විදිහකට අපි යාට ඉන්න දෙනවා. එයා ඉතින් කොලත් එක්ක සෙල්ලම් කරනවා, කෝටු ගන්නවා. පේනවනි කරන වැඩ. එයාට ටිකක් එහෙම ඉන්න දීලා තමයි අපි ගෙදර යන්නේ. ඉතින් ඔයා මගේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා වීඩියෝ එක ලස්සනයි නම් වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.